ආයිබෝවන් සුබ දවසක් ඔබ සෑම දිනාටම ටිකක් කාලයකට පස්සේ වීඩියෝ එකක් මගින් සියලුම ශ්‍රී ලංකාවේ වරණාචාර්ය හාමුදුරන් වහන්සේලා සහ ආචාර්ය මහතුරු ආමන්ත්‍රණය කරන්න අපි අවස්ථාවක් උදා කරගත්තා. ඉතින් අද මේ ආකාරයට ඔබ ආමන්ත්‍රණය කරන්නේ බොහෝ දෙනා බලාගෙන හිටියා වරණාචාර්යවරුන්ගේ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච 6% තමගේ මූලික වැටුපෙන් අය කර ගැනීම නිමා කරගන්නේ කවද්ද? ඒ සම්බන්ධ වන සුබ සහගත පණිවිඩය අපට ලැබෙන්නේ කවද්ද කියලා. අපි පිරිවෙන් ගුරු සේවා සංගමයේ හැටියට සංගමය ආරම්භ කරපු දා පටන් මේ කාර්ය සම්බන්ධව, ඒ කියන්නේ රාජ්‍ය සේවක විශ්‍රාමයේ පිරිවෙන් ගුරුවරයාට ලබා ගැනීම කියන සටන් පාඨය අපි ඉස්සරහට අරගෙන එනවා මේක ජයග්‍රහණය කරවා ගැනීම සඳහා, ජයග්‍රහණය කර ගැනීම සඳහා. මේ කාර්යයට අදාළ කරන මූලික කාරණා මේ දවස් ටිකේ සිද්ධ වෙනවා. නිතර අපි දැනුවත් නොකලාට ඒකේ පහුගිය 26 වෙනිදා මැයි මාසයේ 26 වෙනිදා හවස අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබුණා. අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් කුමල්ගොඩ ධම්මාලෝක හඳුරන්ගේ මූලිකත්වයෙන් අතිරේක ලේකම්, ඒ වගේම පාලන ලේකම් මේ ආදී නිලධාරීන් සමග සහ උපකෘත පාසල් වල වෘත්තීය සමිති නියෝජිතයන්ද සමගින් එක තුල අපි අදහසක් ඇති කර ගන්න උත්සාහ ගත්තේ මේ රාජ්‍ය සේවක විශ්‍රාමය පිරිවෙන් ගුරුවරුන්ට පෞද්ගලික පාසල් වලට සහ උපකෘත පාසල් වලට ලබා ගැනීමට යෑමේදී මොනවද අපිට තියෙන බාධක කියලා. ඒ කාරණේ සම්බන්ධව කතා කළා. එතෙන්දී උපකෘත පාසල් සහ පෞද්ගලික පාසල් අය කැමති ඔවුන්ට මේ ආකාරයටම 6%ක් තමගේ වැටුපෙන් අය කර ගන්නවට. මොකද ඔවුන්ට ඒ සඳහා වන ග්‍රැටිවිටි එකක්. ඒවා පුජ්‍යලික ආයතන. ඒ නිසා ඒවයි මුදල් හම්බ කරනවා. ඒවට ප්‍රදානයන් හම්බ වෙනවා. පිරිවෙන් වලට එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට 6%ක් කැපෙන එක ඔවුන්ට වඩාත් සතුටුදායකයි, ලාභදායකයි. ඒක නිසා ඔවුන්ට ග්‍රැටිවිටි එකක් හම්බ වෙනවා. ඒක ඔවුන්ට ලොකු මුදලක්. ඉතින් ඒ නිසා ඒ අය ඒකට එකඟයි. එතකොට අපිට තියෙන්නේ කාණ්ඩ 3යි. එයින් පුජ්‍යලික පාසල් සහ උපකෘත පාසල් ගණේ අය පවතින එකට එකඟයි. 825ක් වෙච්ච පිරිවෙන් ගුරුවරු තමයි මේකට එකඟ නැත්තේ. එතකොට ඒක තමයි ලොකුම කාණ්ඩය. ඒ නිසා අපේ ප්‍රශ්නය නිශ්චිතව වෙන් කළා හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා ඉදිරිපත් කරා. ඒ අනුව අපි ඒ කියන්නේ ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමතිතුමිය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ඒ වගේම අයවැය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඒ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පිරිවෙන් ශාඛාවේ නිලධාරීන් මේ ආදී ඒ නිලධාරීන් එක රාශි කරගත්ත සාකච්ඡාවක් ඊයේ දවසේ සංවිධානය කළා තිබුණා. ඒ සංවිධානය ඊයේ දවසේ රැස් වුණා. රැස් වෙලා මේ ප්‍රශ්නේ සම්බන්ධව සාකච්ඡා කළා තිබුණා. එතෙන්දී ආපු අදහස තමයි මේ විශේෂයෙන්ම මේ පිරිවෙන් ගුරුවරයාගේ මේ 6%ක විශ්‍රාමය ලබා දීමේදී මේ බඳවා ගැනීමේ පටිපාටියේ තියෙන අර්බුදය ටිකක් ප්‍රබලව බලපානවා කියන එක. ඒක අපි ටිකක් ගැඹුරෙන් ගන්න ඕන අදහසක්. ඇත්තටම මේක අපිට දැන් කාලයක් තිස්සේ සංවාදයට ලක් වෙනවා. නමුත් පිරිවෙන් පනතත් එක්ක වෙනස් කරගන්න බැරි වෙලා තියෙන. නමුත් ඉදිරියේදී මම හිතන්නේ හැමෝම පිළිගන්නවා මේ රාජ්‍ය සේවක වරප්‍රසාදයේ පිරිවෙන් ගුරුවරයාට ලැබෙන්න ඕන. ඔහුගේ සේවා උසස් වීම ලැබෙන්න ඕන. ඔහු උසස් සේවා බඳවා ගැනීමකට ලක් වෙන්න ඕන. පුජ්‍යලික හිතවත්කම් ආදී ලෙස යෝජනා සිද්ධ කරලා කරන්න ඕන එකක් නෙමෙයි. දැනටත් කෘත්‍යාධිකාරීන් හඳුන්වන වහන්සේ යෝජනා කළා වුණාට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ලේකම්තුමාගේ බලය ඇතුව පිරිවෙන් මණ්ඩලයෙන් තමයි පත්වීම අනුමත වෙන්නේ. නමුත් අර සම්මතයක් ලෙස තියෙනවා මේවා පුජ්‍යලික බඳවා ගැනීම ලෙස සිද්ධ වෙන ඒවා කියලා කෘත්‍යාධිකාරී හඳුන්වනවා. සමේ බඳවා ගැනීමේ පටිපාටියේ තියෙන අදට ගැලපෙන කාලානුරූපී අවිධිමත් භාවය ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයාගේ පැත්තෙන් මතු කරලා තිබුණා. මේ රාජසේවක විශ්‍රාමය ලබා දීමේදී බාධකයක් ලෙස පවතිනවා කියලා. නිසා ඒක ඉතා ඉක්මනින් තුරන් කරගන්න ඕනකම තිබෙනවා. ඉතින් ඒකත් එක්ක අරනකොට තවත් කාරණා රාශියක් කතා කරලා තිබ්බා. නමුත් ආණ්ඩුව පැත්තෙන් වෘත්තීය සමිතියත් එක්ක නැවත සාකච්ඡා කළා. මේකේ තවත් ඉදිරි පියවරකට යන්න ඕනයි කියන අදහස අග්‍රාමාත්‍යතුමියගේ පැත්තෙන් ආණ්ඩුවේ අදහස හැටියට ඉදිරිපත් කළා තිබුණා. නිසා ඊළඟ පියවර හැටියට අපිට තියෙන්නේ නැවත ඒ අදාළ නිලධාරීන් සමග වෘත්තීය සමිතිය හැටියට අපි සාකච්ඡා අවස්ථාවක් ලබා ගන්න එක. මූලික බාධකයක් හැටියට තිබෙනවා අපිට මේ බඳවා ගැනීමේ පටිපාටිය. දැන් අපි ඒකට කල්පනා කරමින් තිබෙනවා කොහොමද එය ඉක්මවා ගැනීම සඳහා වන මේ නීති රීති යොදාගන්නේ කියලා. මේකට අදාළ කරන ඉදිරි සාකච්ඡා අපි ඉස්සරහට පවත්වාගෙන යනවා. ඒ අතර අපි උත්සාහයක් දරනවා
අධිකරණයේ මගින් අධිකරණ නඩුවක් පවරලා අධිකරණයේ මගින් පිරිවෙන් ගුරුවරයා සම්බන්ධ වන විග්‍රහයක් ඒ කියන්නේ නිර්වචනයක් අත්පත් ලබා ගන්න පිරිවෙන් ගුරුවරයා රාජ්‍ය සේවකයෙක්ද නැද්ද කියන එක සහ විශේෂයෙන්ම මේ පිරිවෙන් ගුරුවරයාට මේ 106ක් මූලික වැටුපෙන් කපන එක නතර කළ රාජ්‍ය සේවක විශ්‍රාමය ලබා ගැනීම සුදුසුයි කියන එක අධිකරණ තීන්දුවක් මගින් ලබා ගන්නටත් අපි කල්පනා කරලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික ඉස්සරහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉත පහසුවෙන් සාකච්ඡාවකින් දෙකකින් මේ ප්‍රශ්න නිමා කරගන්න බෑ. මේක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇත්තටම කාලයක් තිස්සේ ගොඩනැගිච්ච. එනමුත් අපි සියලුම ගුරුවරුන්ට අපි අවධාරණය කරනවා ඒ ස්ථිර ලෙසම මේ කාර්ය විසඳුමකින් අවසන් කිරීම සඳහා මොකද ආණ්ඩුවත් උමනාවෙන් ඉන්නේ වෙනද උනේ ආණ්ඩුවට කිසිදු මොනාවක් නැහැ. වෘත්තීය සමිති බලපෑම තමයි තිබුණේ. අද වෘත්තීය සමිති උමනාවත් එක්ක ආණ්ඩුවත් පෙළ ගැහිලා ඉන්නවා. නිසා පිරිවෙන් ගුරුවරයාට මේ වරප්‍රසාදය ලබා දෙන්න ඕන කියන අදහසේ අධ්‍යාපන ඇමතුමිය ප්‍රධාන වශයෙන් ඉන්නවා. නිසා මේ නෛතිකව බලපාන දේවල් අපි නෛතිකව නිමා කර ගන්න ඕන. මොකද අපර ආවාට ගියාට කඩාකප්පල්කාරී ලෙස හිතුවක්කාරී ලෙස වැඩ කරන්න බෑ වගේ යුතු ආණ්ඩුවක් හැටියට. ඒ නිසා ඊටාම නෛතිකව අනාගතයටත් ප්‍රශ්න නොවන ආකාරයට මේ ප්‍රශ්නේ විසඳ ගන්න තව යම් කිසි කාලයක් අපිට ගත වෙනවා. එනමුත් ස්ථිර විසඳුමක් කරා අපි යනවා කියන බව අවධානය කරන්න තමයි අද මේ ඔබ හම්බුනේ මේ වීඩියෝ එක මගෙන්. මොකද හැමෝම බලාපොරොත්තු වුණා අපෙන් මෙන්න මේ 106 ප්‍රශ්නේ සම්බන්ධව මොකද්ද ඊයේ දවසේ නිලධාරීන් එකතු වෙලා ආණ්ඩුව මැදිහත් වෙලා ගන්න තීන්දුව කියලා. ඒ නිසා අපි ඉතා ඉක්මනින් අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා ගන්නවා ඉදිරි කාලය ඇතුළත. අද දවසේ අපි පිරිවෙන් අධ්‍යක්ෂක හඳුනන වහන්සේට ලිඛිතව යවනවා ඊයේ සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක්ද කියලා ලිඛිත විමසලා ඒ අනුව අපි ඉදිරි සාකච්ඡාවට අවස්ථාව සකස් කර ගන්නවා. ඊට අමතරව අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා දැනට නීති අංශයට මේ කාරණේ යොමු කරලා ඔවුන්ගෙන් කරුණු විමසමින් තිබෙනවා. නිසා මේ කාරණාව අපේ සියලුම පරිණාචාර්ය හඳුනන වහන්සේලා සහ පිරිවෙන් ගුරුවරු දැනුවත් වෙන්න කියලා ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ අරගලය නැත්නම් මේ ඉල්ලීම මේ සාධාරණ ඉල්ලීම ජයග්‍රහණය නිමා කිරීම සඳහා වන ක්‍රියාදාමය තුළ අපි නියැලෙනවා කියන බව ඊටාම සතුටින් ඔබට අවධාරණය කරන්න කැමැතියි.